රහලද්දීන් වල චින්තිතම් භවති චින්තිතම් විනස්සති. අද ගාල්ලි ජූන්ගා පන්සලේ මම මෙහෙ වඩිනවා කියලා දැනගෙන මට කිව්වා 4ට 50ක් කියලා දෙන්න බැහැ. 3ට ගියා. වෙනතුනි මුළු කරා පිටියක් බලාගෙන හිටියා මොකේද? මම එනවා. දැන් දවස් 4කට කලින් කොල්ල පෝස්ටර් ගහනවා මට ෆොටෝ එකලා තිබ්බා පාන්දර. බැනර් කටවුට් වලට ලොකු වියදමක් කරලා ඊයර පන්සලේ කට් ගෙවුවා. බණහන් දෙන කට්ටියට කේටරින් සර්විස් වලින් පුඩු වෙනවා. අද පාන්දර 3ට පන්සලේ නායක නඩුවක් වතුනා. තුන් හිතකින්වත් තියෙන අද යන්න හිටියේ පන්සලේ බණට මං දැන් තව ටිකින් මල ගෙදර යනවා. මම කීයටවත් හිතුවද මේ බණට යන්න තිබ්බදන හාමුදුරුවෝගේ දේහ බලන්න වෙන්නේ. කවුද හිතුවේ ධර්මාසනයේ ගහපු තන හාමුදුරුවෝගේ මිනිහ තියන්න වෙයි කියලා? කවුද හිතුවේ බණ අහන්න එන මිනිස්සුන්ට ගෙනා වට්ටේගේ හාමුදුරුවෝගේ ආදාහනට ගන්න වෙයි කියලා? තුන් හිතකින් නම් හිතනේවද මේක? මතක තියාගන්න. ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න.